අයිබෝන් මම ශහන් මලික් ශ්‍රී ලංකයේ සැහැල්ලු පන්දු වංශ කතාවේ නව පරිච්ඡේදයක් ලියවෙන්න තව ටික දවසයි තියෙන්නේ. ධනුෂ්ක සම්පත් චැම්පියන් ලීග් 2026 සීසන් 2 ආරම්භ වෙන්න තව නොබෝ දවසයි තියෙන්නේ. පියෝ ස්පෝර්ට්ස් ඔස්සේ මම අද විශේෂ වැඩසටහනක් අරගෙන ආවේ මේ තරඟාවලියට සම්බන්ධ වෙන විශේෂ කණ්ඩායමක් හඳුන්වා දීමට. කුම්ස් කැෆේ කණ්ඩායම. කුම්ස් කැෆේ කියන්නේ මේ තරඟාවලියට ආධුනික කණ්ඩායමක්. හැබැයි ආධුනිකයින් තමයි පෙරලිකාරයින් බවට පත් වෙන්නේ. මතක ඇති ඔයාලට 1996 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට යනකොට කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි ජයග්‍රාහකයෝ බවට පත් වෙයි කියලා. ඉතින් ඒ විදිහට ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු රැසක් තියාගෙන අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා කුම්ස් කැෆේ කණ්ඩායමේ නායක චානක දුෂ්මන්ත. අවුරුදු 19ක සැහැල්ලු පන්දුවේ අත්දැකීම් තියෙන ඔබව අපි සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි කුම්ස් කැෆේ කළමනාකාරතුමා දිලාන් චතුරංග. දෙදෙනාවම අයබෝවන් කියලා පියෝ ස්පෝර්ට්ස් මැදිරියට මම පිළිගන්නවා. මුලින්ම අපි චුට්ටක් කතා කරමුද මේ තරඟාවලියට සම්බන්ධ වෙන්න හිතුනේ ඇයි කියලා. ඇත්ත වශයෙන්ම මේ අපි පොඩි ලීග් සෙල්ලම් කරගෙන හිටියා හෝමගම ප්‍රදේශයේ. ඉතින් මට හිතුණා එතනින් පොඩ්ඩක් එහාට යන්න ඕන කියලා. ඒ කියන්නේ ටිකක් හොඳ ලීග් එකක් සෙල්ලම් කරන්න. ඒ කියන්නේ ලංකාවේ ජනප්‍රිය එකක්. ඉතින් ඒ වෙලාවේ මට චානක කතා කරලා කිව්වා ඊ මෙහෙම එකක් තියෙනවා. අපි මේකට දාමුද කියලා. මම කරා ඉතින් ඔයගොල්ලෝ වැඩේ පටන් ගන්න මම උදව් කරන්නම් කියලා තමයි මුලින් පටන් ගත්තේ. අතන ඉතින් ඒකට දැම්මට පස්සේ තමයි තේරුනේ ඇත්තටම මේක ඇත්තටම හොඳම වැඩක්. ඒ ලංකාවේ නම්බර් 1 ටූර්නමන්ට් එක මේක ගැහුවාම ඉතින් අපිට ඇත්තටම අපේ ව්‍යාපාර පැත්තට අපිට හොඳ මේකක් ගන්න පුළුවන් කියලා මම හිතුවා. ඒ නිසා මම ඉතින් මෙයාට කිව්වා මම උදව් කරන්න ඔයගොල්ලෝ වැඩේ කරන්න මල්ලි කියලා. හරි. දැන් ඩිලාන් අයියා කිව්වා ලංකාවේ නම්බර් 1 ටූර්නමන්ට් එක තමයි DS27 කියන්නේ කියලා. පොඩ්ඩක් චානක කතා කරමුද අවුරුදු 19ක අත්දැකීම් දැන් ඔයාලට තියෙනවා. දැන් ඔයා ඇයි හිතන්නේ ලංකාවේ නම්බර් 1 ටූර්නමන්ට් එක තමයි මේ ටූර්නමන්ට් එක කියලා? මම මෙච්චර ක්‍රීඩා කරලා තියෙනවා. ඇත්තට මේ වගේ ලීග් එකක් කොහෙවත් තිබිලත් නැහැ. කාටවත් කරන්න පුළුවන් මට මේ වගේ එකක් කරන්න බෑ කාටවත්. එච්චරට මේ ක්වොලිටි එක 100%ක් තියෙනවා. ඒ ගැන ඩවුට් එකක් නැහැ කොහොමවත්. ක්වොලිටි එක මම ගිය පාර ප්ලේ කරේ සුපර්පැෂන් කණ්ඩායමට. එතකොට ආයි තිබ්බ හොඳටම. එතකොට හිතුවා මේ අවුරුද්දේ කණ්ඩායමක් හොඳ කණ්ඩායමක් ලෑස්ති කරගෙන ක්‍රීඩා කරනවා කියලා. ඒ වගේම ඩිලන් අයියට කිව්වම ඩිලන් අයියා කැමති වුණා. ඩිලාන් අයියා දැන් සම්පූර්ණයෙන් මැනේජර් කෙනෙක් හැටියට කළමනාකාරවරයෙක් හැටියට කණ්ඩායමකට සම්බන්ධ වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම අභියෝග රාශියක් එනවා. එතකොට ඒක පහසු කාර්යයක් නෙමෙයි. මුලින්ම මට චුට්ටක් කියන්න මේ කළමනාකාරවරයෙක් හැටියට තරඟාවලියකට ඔබ සම්බන්ධ වන පළවෙනි පාරද? නෑ මම මේ වගේ දැවන්ත තරඟාවලියකට සම්බන්ධ වෙන පළවෙනි පාර. නමුත් මම හෝමගම ප්‍රදේශයේ හෝමගම ප්‍රීමියර් ලීග් එක එතකොට පොඩි ප්‍රීමියර් ලීග් සෙල්ලම් කරලා තියෙනවා. මේක මගේ පළවෙනි වතාව. ඉතින් මම ඉතින් අර වගේ තිබ්බ අත්දැකීම් නිසා තමයි මම හිතුවේ මේක අපිට පුළුවන් කියලා. මොකද ඒවෙන් අපි ලොකු අත්දැකීම් ටිකක් ගත්තා. අරගෙන ඉතින් මේකට කැමති වුණා. ඩිලාන් අයියා තව පොඩි දෙයක් මම එකතු කරන්න කැමතියි. දැන් මැනේජර් කෙනෙක් හැටියට කණ්ඩායමකට එකතු වෙනවා කියන්නේ ඒ තරඟාවලිය වටේ ලොකු විශ්වාසයක් ගොඩනැගිලා තියෙන්න ඕනේ. මොන වගේ විශ්වාසයක්ද ඔයාට DS27 පිළිබඳව තිබ්බේ? ඇත්තටම කිව්වොත් මුලින් ඉඳලම හොඳට කෝඩිනේට් කරලා අපිව නිතරම කතා කරලා ඒ කියන්නේ හැමදේම වෙන්න ඕන විදිය සියලු දේවල් මේ පැහැදිලි කරලා දුන්නා අපිට මෙහෙම වෙන්න ඕන කියලා. ඉතින් ඒක නිසා ඉතින් මං හිතුවා මෙතන ඩවුට් එකක් නැහැ මට මෙතන ඇත්තටම හොඳට වැඩේ වෙනවා. ඒ කියන්නේ අපිටත් හොඳයි මටත් හොඳ අවස්ථාවක් මේගොල්ලෝ අරන් දුන්නේ කියලා මං හිතුවා. සීසන් 1 එකේ සාර්ථකත්වයත් එක්ක සීසන් 2 ගැන විශ්වාසය වැඩි වුණා. එහෙමයි. හරි. එතකොට මේ ප්‍රශ්නේ ඔයාගෙන් ඇහුවොත් හොඳයි කියලා මම හිතනවා. ඒකට හේතුව තමයි ඔයාගේ මේ සැහැල්ලු පන්දුවේ තියෙන අත්දැකීම්. දැන් මේ තරඟාවලියේ නිර්මාතෘ ධනුෂ්ක සම්පත් ගැන ඔයාගේ පෞද්ගලික අදහස මොකක්ද? මම ධනුෂ්කව මුලින්ම දැක්කේ මං හෝමගම සෙල්ලම් කරනකොට. ගම රත්න විදුන මම මුලින්ම ක්‍රීඩා කරේ හෝමගම. එතකොට ඒ කාලේ ඉඳන් තාමත් එක විදියටම ටච් එකේ ඉන්න ප්ලේයර් කෙනෙක්. ලංකාවේ ඉතින් එයා වගේ ප්ලේයර් කෙනෙක් නැහැ ඉතින් ඇත්තටම.
එයාගේ අත්දැකීමුත් එක්ක ඉතින් මේකයි කියන්න දෙයක් නැහැ මේ නම්බර් 1 එකටම කරනවා. අද දවසේදී පියෝ ස්පෝර්ට්ස් එක එකතු වෙලා මේ වැඩසටහන කරන්න ප්‍රධාන හේතුව තමයි මේ අපේ සැහැල්ලු පන්දුවේ ඇති වෙලා තියෙන වර්ධනය, දියුණුව. හැබැයි මේ සැහැල්ලු පන්දුවට මම අලුත් වුණාට ඔයාලා ගොඩ කාලෙක ඉඳන් මෙතන ඉන්නවනේ. එතකොට මම දැනගන්න කැමති ශ්‍රී ලංකාවේ සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන තත්ත්වය මොන වගේද? චානක ඉස්සෙල්ලාම ඔයා කියන්නකෝ. දැන් ඒක වෘත්තීය ක්‍රීඩකයෝ ඉන්න සෑහෙන්න. ඒ දවස්වල දැන් කණ්ඩායම් නම් අඩුයි. ඒ වුණාට වෘත්තීය මට්ටමේ සයිඩ් 4-5ක් තියෙනවා. සුපර් පැෂන්, වීනස්, හාලියල කැරිබියන්ස්. ඒ වගේ කණ්ඩායම් ප්ලේයර්ස්ලා ඔක්කොම පඩියක් දීලා ප්ලේ කරන්නේ. ලංකාවේ ඕන තැනක යනවා ඒගොල්ලෝ ලංකාව වටේම සතියන්තේ කොහෙ තිබ්බත් ක්‍රිකට් ගහන්න යනවා ඒගොල්ලෝ. දැන් ඒ වුණාට ඉස්සර වගේ නෙමෙයි දැන් එහෙම ක්‍රීඩා කරන්න හරි අමාරුයි. සෑහෙන වීදමක් යනවා. මේ ඒ දවස්වල වගේ නෙමෙයි දැන්. දැන් ඒ කියන්නේ ලොකු පිරිවැයක් යනවා මේ විදිහේ තරඟාවලියක් පවත්වන්න සහ සැහැල්ලු පන්දුවේ පවා රැඳී සිටින්න එහෙමද? සෑහෙන ලොකු සාමාන්‍ය සතියට ලොකු ගාණක් යනවා. කියන්නේ ටූර්නමන්ට් වල එන්ටර් බී එක බෝල යන ප්ලේයර්ස්ට අවරින් දෙන්න ඔක්කොම සෑහෙන අමාරුයි. ඒ හින්දා එහෙම සයිට් අඩුයි දැන්. ඒ දවස්වල සයිට් 30-40ක් තිබ්බා. දැන් ඒක දැන් හොඳම සයිට් 4-5ක් තමයි තියෙන්නේ දැන්. මේ ධනුෂ්කයි ටූර්නමන්ට් එකේ තමයි මේ සයිට් 24ක් මේ හොඳම සයිට් 24ක් සෙල්ලම් කරන්නේ. නැත්තම් හොඳම සයිට් 4-5 වගේ තමයි ලංකාව වටේම යන්නේ දැන්. හරි. දැන් එතකොට මෙයා කියපු කරුණු කාරණාත් එක්ක මට තේරුණ දෙයක් තමයි කලමනාකාරවරයෙක්ට තමයි පුදුමාකාර විදිහේ වගකීමක් තියෙන්නේ මේ සියලු බර දරන්න. දැන් යන පිරිවැය ගැන කතා කරා, වියදම් ගැන කතා කරා, කොයි වගේ අභියෝග වලටද මුහුණ දෙන්න වෙන්නේ කියලා කතා කරා. ඉතින් ඩිලන් අයියේ ඔබතුමත් පොඩ්ඩක් කියමුද වර්තමානයේ මේ සැහැල්ලු පන්දුවේ තත්වය ගැන ඔබ හිතන්නේ මොකක්ද? සහ මෙයා පෙන්නපු අභියෝග තියෙනවනේ. ඒ අභියෝග වලට කලමනාකාරවරයෙක් හැටියට ඔබතුමා මුහුණ දෙන්නේ කොහොමද කියලා? ඔව් ඇත්තටම ඒක ලොකු අභියෝගයක් තමයි. නමුත් ඉතින් මේ අපි ක්‍රීඩාවට ආදරේනේ. ක්‍රීඩාවට පොඩි කාලේ ඉඳලා ආදරේ. අපි ක්‍රීඩා කරන කාලයක් තිබ්බනේ අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලා අපි සොෆ්බෝල් ගහලා තියෙනවා. සොෆ්බෝල් ගහන කාලේ අපිට බෝලයක් ගන්නවත් ඇත්තටම සල්ලි නැහැ ඒ දවස්වල. ඉතින් මගේ අදහස උනේ මට කවදා හරි දවසක මට පුළුවන් දවසක මම උදව් කරනවා මේ වගේ අයට උදව් කරනවා කියන අදහස තමයි තිබ්බේ. ඒ නිසා තමයි දැන් මේකට මම උදව් කරන්නේ. දැන් ක්‍රීඩාවට ඕන කෙනෙකුට මම උදව් කරනවා. ඉතින් ඒ දවස්වල මගේ තිබ්බ හීනේ මට සැබෑ කරගන්න ඇත්තටම බැරි වුණා. අපි ඉතින් ව්‍යාපාර කරන්න පටන් ගත්තා. මේ ප්‍රශ්නත් එක්ක ඉතින් එහෙම බැරි වුණා. ඊට පස්සේ දැන් මට පුළුවන් වෙලා තියෙනවා උදව් කරන්න. ඉතින් උදව් කරන්න පුළුවන් අවස්ථාවේ මේ අපිට බැරි වෙච්ච දේ තව කෙනෙකුට හරි උදව්වක් කරන්න ඕන නිසා තමයි මම මේගොල්ලන්ට ඉතින් උදව් කරන්නේ. ඒක ඉතින් මට අභියෝගයක් නැහැ. නමුත් මම ඒක මැනේජ් කරගන්නවා කොහොම හරි. ඒක මගේ ව්‍යාපාර පැත්ත කරන ගමන්නේ මම කරන්නේ. ඒ නිසා ඉතින් ගැටලුවක් නැහැ. ඉතින් කරගෙන යන්න පුළුවන්. ගෙදරින් ගොඩක් සහයෝගය ලැබෙනවා වයිෆ්ගෙන් එහෙම. එයාත් ඉතින් හැම වෙලේම බැන හරි උදව් කරනවා ඉතින් හැම වෙලේම. ඒ නිසා ඉතින් ගැටලුවක් නැහැ. ඉතින් කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක හරි සතුටක් ඉතින්. හරි. මේ වෙලාවේදී මාත් එක්ක එකතු වෙලා ඉන්නේ කොම්ස් කැෆේ කණ්ඩායමේ නායකතුමා සහ කළමනාකාරතුමා. සහ අද දවසේදී පියෝ ස්පෝර්ට්ස් ඔස්සේ මේ වැඩසටහන හරහා අපි හඳුනාගන්නේ කොම්ස් කැෆේ කණ්ඩායම DS27 මේ තරඟාවලියට එකතු වෙලා ඉන්න ධනුෂ්ක සම්පත් චැම්පියන් ලීග් 2026. පොඩි විරාමයක් දෙන්න. මොකද අපි තාම කණ්ඩායම ගැන ඔයාලගේ කතා කරේ නැහැ. අපි කොම්ස් කැෆේ කණ්ඩායම මේ විරාමයෙන් පස්සේ හඳුනා ගනිමු.